පුතාලා හැමෝටම අයිබෝන්. අද මම පොඩ්ඩක් කතා කරන්න හිතුවේ අලුත් 2026 10 වසර ගැන. ඕගොල්ලන්ට ඇත්තටම දැන් IT තෝරගත්ත නැති දරුවන්ට තමයි මේ පණිවිඩය පුතේ. ඕගොල්ලෝ 2026 10 වසර වුණාට ඕගොල්ලෝ දන්නවද? ඕගොල්ලන්ට මේ අලුත් මොඩියුල් ක්‍රමවේදයට ආවට ඕගොල්ලන්ට තාම ඉගෙන ගන්න තියෙන්නේ 2014 හඳුන්වලා දුන්න පරණ 10 වසරක තියෙන සිලබස් එක. ඒ කියන්නේ මීට අවුරුදු 11කට කලින් 2015 අලුතෙන්ම 10 වසරට ආපු ළමයින්ට තමයි මේ සිලබස් එක හඳුන්වලා දුන්නේ. ඕගොල්ලන්ට AICT සිලබස් එකම තමයි ඉගෙන ගන්න තියෙන්නේ. ඉතින් මේකේ තියෙන විශේෂත්වය තමයි දැන් අපි ඉන්නේ 2026 ඕගොල්ලන්ට ඉගෙන ගන්න තියෙන්නේ අවුරුදු 11ක් පරණ 2014 පොත print කරපු සිලබස් එකක්. එතකොට මේකේ විශේෂත්වය තමයි දැන් අපි AI advanced AI engineering ඊට පස්සේ ගොඩක් advanced ICT concept තියෙනවා. හැබැයි මේ මුකුත් මේ සිලබස් එකේ නැහැ. පරණ සිලබස් එක තමයි තියෙන්නේ. එතකොට මේකේ හැබැයි පොඩි එක අවාසියක් තියෙනවා. අපි 2026 ඉඳගෙන පරණ ICT දැනුම තමයි ඉගෙන ගන්න. හැබැයි ඕගොල්ලන්ට පේන්නේ නැති ලොකු වාසියක් මෙතන තියෙනවා. අලුත් සිලබස් එක වුණා නම් ඕගොල්ලන්ට 2026 අලුත් සිලබස් එක කියන්නේ ගොඩක් සංකීර්ණ ICT කරුණු තියෙනවා. හැබැයි මේකේ තියෙන්නේ ගොඩක් පරණ විෂය කරුණු. ඉතින් 2026 ළමයින්ට දැන් ඔයගොල්ලෝ බලන්නකෝ 2014 15 හදපු ෆෝන් එකක් දැන් පාවිච්චි කරන්න බෑ. ස්ට්‍රක් වෙනවා. ගොඩක් පාවිච්චි කරනකොට හිර වෙනවා. හැබැයි මේ සිලබස් එක ඕගොල්ලන්ට 2026 ඕගොල්ලන්ට මේක ඉගෙන ගන්න ඉතාම ලේසි. 2016 මේකේ කරපු ළමයි 2016 දී පළවෙනි වතාවට O level වල A ගත්තා. ඕගොල්ලෝ එතකොට O level යන්නේ මොන අවුරුදු 2027. 27 ඕගොල්ලන්ට මේකට අනිවාර්යෙන් එකක් ගන්න පුළුවන්. ඉතින් මේ පණිවිඩය දැනට ICT තෝරගත්ත නැති දරුවෝ ඉන්නවනම් අනිවාර්යෙන් ICT තෝරගන්න. ඉතාමත් ලේසි. ඒ වගේම සහ දැන් අපේ පන්තිය තියෙනවා සිප්පයායේ සෙනසුරාදා උදේ 11:30 ඉඳන් 1:30 වෙනකම් සහ බද්දගම සිත්සරයකේ සවුන්ද හවස 3 ඉඳන් 5 දක්වා විධිමත් වැඩපිළිවෙලක් යටතේ හැම පාඩමටම විශේෂ නිබන්ධනයක් දීලා විශේෂ ප්‍රශ්න පත්‍ර ඔන්ලයින් ප්‍රශ්න පත්‍ර කරලා විභාගයට නියමිත ආකාරයට සූදානම් කරලා වාර විභාග අනුමාන ප්‍රශ්න පත්‍ර දීලා අපුර සාපල වෙනකොට පාස් පේපර්ස් අවුරුදු අඩුම 10ක අපි සාකච්ඡා කිරීම කරනවා. ඉතින් ඕගොල්ලෝ තවමත් ප්‍රමාද නැහැ දරුවෝ. ICT නොකරන දරුවෝ හැමෝම ICT තෝරගන්න. ඒ වගේම තමයි ඕගොල්ලන්ට තව තියෙන ලොකුම වාසියක් තමයි 2016 ඉඳන් පාස් පේපර්ස් අවුරුදු 10කට වැඩි ප්‍රමාණයක පාස් පේපර්ස් වලින් මේ IT සිලබස් එක ගැන අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඉතින් 10 වසරේ ළමයින්ගෙන් මම ඉල්ලීමක් කරනවා ඕගොල්ලෝ බොහෝ දෙනෙක් ICT තෝරගන්න. ඒක ඕගොල්ලන්ට අනිවාර්යයෙන්ම උපකාරී වෙනවා. පුතාලා O level කරලා A level කරාට පස්සේ සමහරවිට කැම්පස් ගිහිල්ලා ජොබ් එකකට ඇප්ලයි කරනකොට ඕගොල්ලෝගේ O level ICT රිසල්ට් එක ලොකු උපකාරයක් වෙනවා.